ඔයාලා පැත්තේ නිතරම කරන්ට් එක යනවද? පොඩි වැස්සටත් කරන්ට් එක ඩිම් වෙනවද? එහෙනම් අද මම අරන් ආවා ඔයාලට ඕනම කරන සුපිරි ගැජට් එකක්. ඉතින් ඔයත් ඔයාගේ යූස් කරන PC එකට ගොඩක් ආදරේ නම් මේ වගේ දෙයක් අනිවාර්යෙන් යූස් කරන්න. ඒක ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා අනිවාර්යෙන් හිතන්න. මම යූස් කරන්නේ Mac Mini එක. ඉතින් වීඩියෝට කරන්ට් එක යනවා. එහෙම නැත්නම් low power වෙනවා. ඉතින් මේ දේවල් එක්ක මට ඒක යූස් කරද්දී ලොකු කරදර වෙලා තියෙනවා. අපි ක්ලයන්ට්ලාගේ වීඩියෝ ඇඩ්වර්ටයිස්මන්ට් කරද්දී එහෙම නැත්නම් වෙඩින් වීඩියෝස් කරද්දී එයාලගේ dataස් අපි ස්ටෝර් කරලා තියාගන්න ඕනේ. ඉතින් ඒ දේවල් රිස්ක් එකක් වෙනවා මේ වගේ power cuts විඩේ වෙනකොට. ඉතින් ඒකට විසඳුමක් තමයි අද මම අරන් ඇවිල්ලා තියෙන්නේ. හරි ඉතින් වැඩි කතා ඕනේ අද මම අරන් ඇවිල්ලා තින්නේ ProLink brand එකෙන් එන Line Interactive UPS එක. හරි product එක unbox කරන ගමන් මම මේකේ තියෙන specs ගැන කතා කරන්න. computers, POS system, home entertainment system මේ ඕනම දෙයක් එක compatible කියලා මේකේ සඳහන් කරලා තියෙනවා. මේ UPS එකේ capacity එක 650 volt amps විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මේකේ මීට වඩා වැඩි volt amps වල capacity තියෙන UPS උත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. transfer time එක අපිට milliseconds දෙකක් විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ තප්පරෙන් 1000 පංකු දෙකක කාලයකදී අපේ කරන්ට් එක ගියොත් එහෙම අපිට බැටරි පවර් එකට මේක ට්‍රාන්ස්ෆර් වෙනවා. ඒ වගේම අපිට බෑකප් ටයිම් එකත් 8 to 20 minutes අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒක අපේ කම්පියුටර් එකේ එහෙම නැත්නම් අපි යූස් කරන ලෝඩ් එක අනුව ඩිපෙන්ඩ් වෙනවා. මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක අනුව මට 20 minutes වලටත් වඩා මේක යූස් කිරීමේ හැකියාව ලබා දීලා තිබ්බා. වීඩියෝ එක මේ වෙනකම් බලනවා නම් ඔයා මේ පාර පොසන් එකට දන්සල් කීයක් කෑවද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේකේ අන්බොක්සිං එක්ස්පීරියන්ස් එක ගැන කතා කරද්දී නම් කියන්න ලොකු දේවල් නැහැ. අපිට මෙන්න මේ වගේ අපේ යුනිට් එක, ඒ වගේම වයර් කේබල් එක, ඒ වගේ පේපර් වර්ක්ස් ටිකක් අපිට බලා ගන්න පුළුවන් වුණා. මම ප්‍රොඩක්ට් එක අන්බොක්ස් කරන ගමන් කියන්නම් ඇයි අපි UPS එකක් යූස් කරන්න ඕනේ කියලා. නිකම් අපි කරන්ට් එක යන වෙලාවට බැටරියක් විදිහට යූස් කරන විතරද අපි UPS එකක් යූස් කරන්නේ? නෑ. ඒක විතරක්ම නෙමෙයි. අපි දන්නවා අපේ ගෙවල් වලට හම්බෙන කරන්ට් එකේ වෝල්ටේජ් එක ගොඩක් වෙනස් වෙනවා. ඒ කියන්නේ කොන්ස්ටන්ට් එකක තියාගන්නේ නැහැ. ඒ නිසා අපේ කම්පියුටර්ස් ඒ වගේම කම්පොනන්ට්ස් වලට ගොඩක් හානි වෙනවා ඒ දේවල් නිසා. අන්න ඒක නවත්ත ගන්නත් අපේ UPS එකක් යූස් කිරීමෙන් අපිට පුළුවන් වෙනවා. හරි. ඉතින් මේ UPS එක ගැන කතා කරොත් අපිට ඉස්සරහින් on off බටන් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන plug tops දෙකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට අපි ගාව තියෙන ඕනම යුනිට් එකක් මෙන්න මෙතෙන්ට ප්ලග් කරලා අපේ UPS එකෙන් යූස් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ වීඩියෝස් වැඩියෙන් බලන්න මාව ෆලෝ කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට තියෙන ප්‍රශ්න, ඒ වගේම ඔයා ඊළඟට වීඩියෝ එකක් ගේන්න ඕන මොනවද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.